ගෙදර හදලා රසට ගන්න පිරිසුදු. සුදුමුද සුපිරි ෆ්‍රයිඩ් රයිස් එක. රසකාර කිසිම දෙයක් දාන්න නැතුව යම ඉක්මනටම හදාගන්න. මම මෙතන බත් එක අරන් තියෙනවා මෙතන ග්‍රෑම් 400ක් විතර තමයි බත් එක අරන් තියෙන්නේ. වේල පහ තම්බල කරලා අරලා ටිකක් මින්ඩි තියලා තිය අරන් තියෙන්නේ. ඒ වගේම මෙතන සුදු ලුණු සහ ඉඟුරු හොඳ චොප්ස් කරලා අරන් තියෙනවා. ඊට පස්සේ මම මෙතන අතන කැරට්, බෙල් පෙපේ, ඒ වගේම ලුණු ගස් දෙකක් විතර කපලා අරන් තියෙනවා. මෙතනින් ගත්තොත් චිකන්, අරම් මස්, ඉස්සෝ, උරු මස් ඔය ටික අරන් තියෙනවා. බිත්තරේට දෙයක් අවශ්‍ය කරනවා. ගම්මිරිස්, ලුණු, ඒ වගේම තෙල් ටික. කිසිම රසකාර කිසිම දෙයක් නැතුව තමයි මම මේ රස ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න යන්නේ. යමු අපි ඉක්මනට හදාගන්න. මුලින්ම අපි මේ විදිහට මස් ටික වෙලපහ තෙලේ ටිකක් බැඳගෙන ඉමු. ඒක ලේසි අපිට. මම මේ විදිහට තෙල් ටිකක් එකතු කර ගන්නවා. තෙල් ටිකක් එකතු කරන් ගිහලා මුලින්ම දාගන්නවා චිකන් ටික. නෑ ඉස්සෝ ටික දාගමු අපි. ඉස්සෝ ටික අපි මේ විදිහට එතන හිටිනවා ටික හොරයි මේ විදිහට. ඉස්සෝ ටික අපි වෙලපහ හදගමු. ඔන්න දැන් ඉස්සෝ ටික මම මේ විදිහට අයින් කරගන්නවා. වැඩි වෙලාවක් ගියේ නැහැ, ටික වෙලාවක් ගියේ. ඉස්සෝ ටික මෙහෙම අයින් කරගන්නවා. ඊළඟට අපි දාගමු මස් ටික. උරු මස් ටිකත් මම මේ ගානට දිගන්නවා. මේවා මම ලුණු දාලා ලුණු විතරයි දාලා සීසන් කරගත්ත. ලුණු විතරයි පාවිච්චි කරේ. කැමති නම් ගම්මිරිස් කුඩු එහෙම ටික එකතු කරලා මන්ට ලුණු වල විතරයි දාලා තියලා ගත්තේ. අරම් මස් එක ඔය විදිහට තමයි හරම් මස් එක ඒ වගේම චිකන් එක හදාගන්නේ. ඔය විදිහට ගන්න. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් පොඩ්ඩක් හොඳ සන්වන් පාට වෙනකන් මේ විදිහට දාලා ගන්න. කිසිම රසකාර කිසිම දෙයක් නැහැ. ගෙදර හදලා කන්නවල කිසිම දෙයක් දාන්න අවශ්‍ය නැහැ. මේ එළවලු වල මස් වල තියෙන රසම එනවා ෆ්‍රයිඩ් රයිස් එකට. හොඳයි. දැන් අපි චිකන් ටිකත් මම මේ විදිහට බැඳගත්තා. ඒ ටිකත් මෙහෙම අයින් කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට ඔක්කොම ටික අයින් කරගත්තා. මම ඔයාලට පෙන්නන්න. මේ දින්නේ මෙන්න විදිහට තමයි හදලා අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි මේක මෙහෙම දීපේ තියලා තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මේක රත් වෙද්දී අපි දානවා බිත්තරේඩි දෙකක්. හරි ලේසි හදා ගන්න වලට ගෙදර මේ වගේ රසට රයිස් එකක් හදාන්න මේ වගේ එකක් ගන්න ඕන නම් නාපෝලි ඉන්න කට්ටිය ගැරිබාද් වල චීන කඩවල තියෙනවා මේවා ගන්න. මේක මාරු ඉතින් ගෙදර යන හොඳට පදම් කරගන්න නැත්නම් කිව්වොත් මේක ටික කාලයක් ඇදී වැඩ ගන්න අමාරු තත්ත්වයටපත් වෙනවා. මොකද මේ තෙල් එකක් බැඳෙනවා වටේට. ඒත් මේක හොඳට පදම් කරලා ගන්න පාවිච්චි කරද්දී. ඔන්න මේ විදිහට බිත්තරේඩි දෙකක් දාගත්තා. මේක විනාඩියක් විතර තියාගමු. ඊළඟට මම එකතු කරගන්නවා සුදු ලුණු සහ ඉඟුරු හොඳට කොටා ගත්ත ඒ ටික එකතු කරගත්තා. මේක ටික වෙලා තියාගමු. මොකද සුදු ලුණු ඉඟුරු එකට දාන්න එකටම දාන්න. ඒකනම් බිත්තර ටික තමයි හදාන්නේ. නැතුව ගියොත් අඩිය කර වෙනවා අල්ල ගන්නවා. මේ ප්‍රශ්න ගොඩක් ටිකක් තියෙනවා.
මෙහෙම වුණා පස්සේ හොඳ සුවඳ හොඳට හිටිනවා. ඔන්න දැන් මම එකතු කර ගන්නවා මේ කැරට් ටික. කැරට් ටිකයි අපි බෙල් පෙපේ ටිකයි එකතු කරගමු. ටික තැම්බෙන්න දෙපෑනේ. ඔන්න දැන් විනාඩි 2ක් 3ක් වගේ කාලයක් අපි තියාගත්තා. ඔන්න පේනවාද? කැරට් ටිකක් කහ පාට වෙලා තියෙනවා, තැම්බිලා ටිකක් තියෙනවා. ඊළඟට අපි කරන්නේ බත් එක එකතු කරගන්න එක. අපි කරන ඔක්කොම දාන්න ටික ඉඩ මදි වගේ. මේකට ටක ගාලා ගහන්න බෑ. ඉතින් ගැහුවොත් මේ ටික කඩාන වැටෙනවා. එහෙම කරගන්න පුළුවන් කට්ටිය සරසර ගාලා හද්ද දාලා ගහන්න පුළුවන්. ෆ්‍රයිඩ් රයිස් හොඳට ෆ්‍රයි කරලා ගන්න. මේලා ටික ගින්දරට අඩු කරගන්න ඔක්කොම ටික කලවම් කරගන්නක. හොඳයි. ඊළඟට අපි දාගමු අපි ගාව තියෙන මේ හදාගත්ත ඉස්සෝ දැල්ලු ටික. ලුණු ගස් ටික. කිසිම රසකාර කිසි දෙයක් නැහැ දාන්නේ ලුණු. මේ ලුණු හැන්දක් එකතු කරගන්න සාමී හැන්ද එකක් චුට්ටක් වඩියක් දාමු. රසායන වල එකතු කරගන්න ඒ වගේ ගම්මිරිස් කුඩු හැන්දක් එකතු කර චුට්ටක් එකතු කරගත්තා. කලින් ඉතින් කලවම් කරගilla තමයි තියෙන්නේ. මේ විදිහට කලවම් කරගමු. රසකාරකයන් සෝයා සෝස්, අජිනමෝටෝ, ඒ වගේ මොනවා චිකන් පවුඩර් ඒවා මොනවා හදා ගන්න කට්ටිය කැමති නම් රස ටිකක් වැඩිපුර ගන්න කන්න ඕන නම් ඒවා මේ වෙලාවට එකතු කරගන්න. ඕන්න දැන් මං හදලා ඉවරයි. රස බලමු එහෙනම් කොහොමද කියලා අපේ ෆ්‍රයිඩ් රයිස් එකේ. ඕන්න ඉතින් හදලා ඉවරයි. ගෙදර හදපු රසම ෆ්‍රයිඩ් රයිස් එක. කිසිම රසකාර කිසි දෙයක් නෑ දාලා නෑ. ගම්මිරිස් කුඩුයි ලුණුයි මස් වල සහ එළවලු වල තියෙන සුවඳ සහ රස තමයි තියෙන්නේ. ඉතින් try කරලා බලන්න ඕනත් හදලා බලන්න සුපිරි පහරක් තමයි. තාම මේකට මස් දැල් බෝත දැල් ලොඩියක් එහෙම එකතු කරගන්න. එතකොට තව කැමති නම් චිකන් පවුඩර් ටික සෝයා සෝස් ඒ කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ගිහිල්ලා එන්න ගෙදර හදලා රසට ගන්න පිරිසුදු.